ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ Endless Nightmare Part 1. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා like එකක් දාගෙන අපි වැඩි කතා නැතුව game එකට ගෙලින්ම යමු. ඔයාලා ඉතින් වහන සද්ද බද්දේ ගණන් ගන්න බයි. ඉතින් ඔයාලට සැරෙන්නේ නැහැ නේ අපි. ඕකේ බල්ලා තමයි කැතම බල්ලා. කියද්දි බල්ලෙක් කෑගහනවා එහා පැත්තේ ගෙදර. බලන්න මොකයි ප්‍රශ්නේ. මා කර වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ නැද්දි කොහෙන් හරි ඇවිල්ලා සද්දයක් දානවා මොකා හරි. ඉතින් අපි බය නැතුව ගාමු අන්නිපා. අනේ මේ බල්ලා මහා පා කරන වල් බල්ල. ඔක කොහොමද වල්ලෙක් ඉන්නද? ඔකගේ වල්දිනේ ආවල කියන්න බෑ. හෙඩ්ෆෝන් එක අනිවාර්යෙන් සද්ද වැඩි කරගෙන අහන්න ඕනේ. අහන ගමන් බලන්න. ඉදී ඊට පස්සේ අහන්න කියලා. සින්දුවක් එයිද? ඉන්න. අම්මඩුඩු බොරි කවුද? ඉතින් බලන්න මොනවා තමයි එක්ක ඔෆ් කර. දැන් මේක හරි ගන්න ටීවී එක. ටීවී එක ඔෆ් කරපුවා කොල්ල. ඉන්නමයි ඉතින්. මොනකොට තමයි එපා වෙන්නේ මට. Saya sebelum tema good nih, pedak nih. Hari kian nih. Beneran pedak nih. Iskurup tekannya. Amma deh sih. Oh ya kok. Tekin nih. Kalau beri tegeran. Kod nih. Kutti kale. Iya, gue tiene kawadui. Timbang, walat මේක දාගන්න නම් සුපිරි ගේම් එකයි. දාගෙන අනිවාර්යෙන් ගහන්න බය නැතුව. දෙපාරක් තුන් පාරක් ගහන්න අනිවාර්යෙන් මේක බලන්න අනිවාර්යෙන්. බලාගෙන ගහන්න. මේකේ ආයෙත් ආයෙ ඔක්කොම. මේක බලාගෙන ගමුම කිසි කරදරයක් නැතුව කෙලින්ම game එක දිනන්න පුළුවන්. හරිද? පොඩි ලැග් පාරක් එනවා. ඒකට අපි සැලනාද? ඇත්තටම මම බල්ලට නම් කැමති නෑ. දැන් වහන් වරින්නේ. දැන් ඔක ඇතුළට දෙද්දි ආය හැරෙනවා ඔක. ඔන්නෝකනේ ප්‍රශ්නේ. සමහරක් වෙලාවට ඒක කලාතුරකින්. මොනවද දෙතුළු? කො Aila. Ud-butik mo. Dahil reaction inna bro. මේ බල්ලත් එක්ක බෑපන් බල්ල යන්න දෙන්නේ නැහැ. පාර මැද හස් කරගෙන ඉන්න බූරුවා. අකෝ අයින් යකෝ. පණ බේර ගන්න දුවද්දි තොට ඉතින් පණ බේර ගන්න දෙයක් නැහැ නේ කිව්වා. මට පණ බේර ගන්න ඕයි. ඒකගෙන් එක මෑරුම් මක් හරි කෑවොත් බලපන් තියෙන ලැජ්ජා. කොහෙද දන්නේ හැරෙනවා. ඔය හැරෙදි තමයි සමහරක් වෙලාවට අමුතු සද්දයක් එනවා. ඒක සමහරක් වෙලාවට කොබල්ලන්ගි කෑවද බං පුට්ටක් කෑවනේ. උඹට සැරෙනවද බං මේ මම මේ ඇවිල්ලා හොරර් ගේම් ගහන ගේම් වැඩ එකයි දන්නවනේ. ගේම් එක කියන්නේ කොහෙද ගියේ? ලිකල් එක අරගෙන අපි හේපරා ගිහිලා ගන්න එක හදාගෙන අර පිට වෙඩි තියමු. දැන් වරින් බා දැන් දෙන්නටම සමානයිද? ඔබට පීයක් තියෙනවා. මට ගන්නක් තියෙනවා. මොකද්ද ගන්න එක XB කියලා දින්නේ මොකද්ද දන්නේ නැහැ. ගන්න එකේ වාගේ වැඩක් නැහැ නේ වදිනවා නම් ආයේ. දැන් වරි කුචි කාගෙන සප්පයින් ගහගන්න වරි. වරි පයින් ඇද්දෙන්න විසි වෙන්න. දැන් බය නැහැ වරි. ඕන එකට වරි. පීයෙන් නැන්නේ වරි. ඔබ පීයෙන් නැන්න කලින් මම ඔබට වෙඩි තුවක්කම වෙඩි තියෙනවා.
පවුරි මොනා කරන්නද? වරෙන්ක බං වාතයක් එන්නකෝ. මාර වාතයක් උනේ උඹ. යෝ වරෙන් බං. එකපාරටම කෑ ගහගෙන වරෙන්. තකිද්දි. අනේ මොන කරුණක්ද බං වරෙන්කෝ. බයද? බය නම් කියපන්. බය නෑනේ. වරේ. වරේ. ඔමේ. එනපන්. එතන ආය දන්නානේ. එතන බයි බිම වැටෙන්න දෙන්නේ ආය මගේ යකෝ තවරින්ගේ බල්ලට බය වුණා. එහෙම බය නෑ බොරුවට යා කිව්වේ. එහෙම බය නෑ යකෝ මේ හොරර් ගේම් ගහන මම. බය වෙනවත් ලැජ්ජාවේ බෑ. නැද්ද බං? නැත්තම් නෑ කියලා කමෙන්ට් එකක් දාන්න උන ඕක කියලා කමෙන්ට් එකක්. ඔයාලා මේ ගේම් එක මගෙන් බලාගෙන ගහුවනම් ඔය කියලා දාන්න කමෙන්ට් එක. අනිවාර්යෙන් දාන්න. ඩිෂුම් ඔක අරපන් ගියර් එක සෙට් කරපන්. අඩෝ ඒ නංගි වරෙන්කෝ වගෙන විස්තර ටිකක් කියලා දෙන්න. අනිත් කියලා දෙන්නකෝ. දන්නේ නැති නිසානේ අහන්නේ. හම්පඩ බය වුන්නේ අඩෝ මේ මොකද්ද මේක දිහා මට පෙන්න හිටියේ. මේ අම්මා කැමරාවක් කරේ දාගෙන මේ දුව ඒ කියන්නේ මෙතන හිටපත් කෙනා මේ තාත්තා ඒ කියන්නේ මේ ගේම් එක යනවා මම නෙවෙයි ඉතින් මේ ගේම් එක ප්ලේ කරන එක තාත්තා ගන්න හරි මාත් එහෙමනේ මම නෙවෙයි ඉතින් මේ ගේම් එක ප්ලේ කරන එක ඉස්සෙල්ලා කිව්වනේ ආයි කියනනේ මේක බය හිතෙන්නේ නෑ බං ඔයාලා ගහන්න අනිවාර්යෙන් ගහලා මට කියන්න ගැව්වද දින්නද කියලා අම්මට සිරි what is this අඩෝ ලේ බං ඉන්නේ එතකොට නාන්නේ ලේ වලින් බොන්නෙත් ලේ වලින් ඔයාලා හැමදේම කරන්නේ ලේ වලින් අම්මට දුර රතුත් තුන අඩෝ ටෙඩියා පරකොණි මීන්නේ අර දුව නේද අනේ එන්න දුවේ මාව මං ගාවට අයියෝ එනවා එන්නේ නැත්නම් මං එනවා හලෝ කියලා එන්නේ ගියා පරාදෙන්ඩි පාරක් නතුන කඩින්ගේ කෙලියන ඔයාලා ඉතින් ඔන්න ඔය මොකද්ද මගුලක් දැක්කෙත් නෑ ඒක ගත්තා ඒක නම දැක්කෙත් නෑ ඔන්න ඕක අරගෙන ඔන්න ඔය කාමරේ ගිහලා හූක් එක ගන්නවා අරේක හූක් එක අයියෝ යූස් කරලා ගත්තා අරගෙන ගෙලින්ම ගියා පල්ලඩ ගිහලා අනේ මේ බල්ලත් එක්ක වැඩ ඔත්තමයි බෑ තීරා කියන්නේ අම්මට උඩ ප්ලේස් එකක් කරනවා මම මොනවද සිදුවේ ඉතින් මේක පොලිසියේ හොරෙක්ගෙන් කටයුතු කරගන්නවා ඒ බලපන්ද අනේ හරියට වෙන්නේ නැහැ මේ බලන්න පිටිදෙක තියෙනවා මේ එතන පොලිසිය මේ හරත් හොර වැඩි විදියට කතා නැණි කෙනින් ගේම් එක දිනන්න ඕනේ නැද්ද මචං නැත්තම් නැගිලා දාපන් ඕනම් ඕගිලා දාපන් මං ගත්තනේ මොකක්ද මං ගත්තා දුසුන් ඔන්න දොරලියා කවුරුත් නෑ විහාරයි ඉවසේ කවුරුත් නෑ අර ඒ සින්දු දැන් මතක් වුණා මොකද අර ගෑණිත් නෑ හැබැයි අර පොඩි එකී ඉන්නනේ නොකයි ප්‍රශ්නේ අමරුළු ටේස් බුලට් එක තිබ්බා මං ගාව ටේස් බුලට් ඔක්කොම ඉවර වෙලා තිබ්බේ දැන් ඉතින් ආයෙ පල්ලෙහාට ගිහිල්ලා තව ඒ වගේ දොරක් කැරියාම ආයෙ නෝ ඒත් බය වෙන්න ඕනේ වැඩි දීලා දාපන් ආයෙ ඕකිට බය වෙන්නේ කවුද බං අපි කොල්ලෝද කෙල්ලෝද අපි කොල්ලෝනේ කෙල්ලෝ නෝ කැපුවා ඕකිට ඇතුළට ගියා අනිවාර්යෙන් මෙන්න මේ
මැද දෙක විතරක් කපන්න. මැද දෙක විතරක් කපන්න නැත්නම් අන්න අර ගෑණි එනවා. ඉතින් මේ මැද දෙක කැපුවේ නැත්නම් දෙකම කැපුවා බෙල්ලක් අදිනවා මචං. ඒ බෙල් එකට ඒ ගෑණි එනවා. මොකද ඒ අඩිසද්දක්වත් නැති වුණ එකපාරට. ලොකු ප්‍රොබ්ලම් එකක් මෙතන. ලොකු ප්‍රශ්නයක් වුණා නේ එනවා. අඩෝ සද්ද නොකර ඉන්නේ නේ. අඬපන්. ඔරින්යකෝ වෙඩි තියනවා මන්තොට. අඬපන්. දනම බීම. අඩ පිහිත් මට දුන්නේ අයියෝ ගියා කිපංග ගන්න ඇද්දි. මොනකයි ප්‍රශ්නේ ගන්නත් බැරි වුණා. මට මොකද? අර ගන්නක් තියෙනවා එල්ල කිරි සුපිරි ගන්න. ගන්න සෝරි. මචනත් පැටලෙනවා බං. ඩු. රෝබා. ඔබ අරගෙන ගිහිල්ලා. ඉන්න මෙතන තියෙන තොරන්න. ඔයාලට ඊට පස්සේ ඕනේ ගේම් එක කියන්න ග්‍රැනීද මොකද්ද? මම ග්‍රැනී දාන්නම් කියලා තමයි ඉන්නේ. ලස්සන ලයිට් එකක්, ටෝච් එකක්. ඉනිමගක්ද මේක මොකද්ද මේ? කානුවක් දෙක්කෝ. කානුවක් උනේ තමයි අපි මේ. අම්මට. මේ කොහෙද? අනේ දුවේ එන්න. අනේ මෙතෙන්ටවත් අරින්කෝ අන් එක්කෝ. අනේ ප්ලීස් එනකෝ. අඩෝ. ඉන්නකෝ. අර කාමරේ ගාව මට ඒක වැඩි. මේ ප්ලේස් එකේ ටීවී එක පෙන්නපු ප්ලේස් එක නේද? මට ඒක වැඩක් නෑ. ටීවී එක පෙන්න ප්ලේස් එක තමයි ඉතින් මන්ට මොකද? මං ඉතින් අම්මට සී. ගෑණි දුවයි දෙන්නම ඉන්නවා. මට විතරයි ළඟට යන්න බැරි. ඔන්න ඔකයි ප්‍රශ්නේ. හැම වෙලේම ප්‍රශ්නයක් නේ. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ගේම් එක. අයියෝ යන්න දීපන්කෝ. අනේ එන්න දෙන්නකෝ. අනේ දුවේ මාව ඇදලා ගන්න. අන්න. අඩ ඇදලා ගන්න කිව්ව එඩා 100 කීපන්කෝ. ඔන්න ඔකයි. ඒ වගේ කට්ටියක් එන්නවත් එපා ආයේ. අය හැම්බුනොත් ඒකේ පැත්තවත් බලන්නේ. ඇදලා ගන්න කිව්ව පැලියට ඇදලා ගත්තා. උඹ ඒක ළඟට එන්න දුන්නේ. ඒකින් ගියා. විශ්ුන් වම්මඩ. මොකක්ද ඒ උනේ? ඉතින් තිබ්බඩ වෙලා. ඒවා අපිට දාන්නේ නැහැ. මොකක් වුණාද? අපිට මොකද? නේද බ්‍රෝ? අඩෝ මෙතන තිබ්බ පඩිපළු. ඒකට අතක් ඇවිල්ලා. මේ මං කියන්න. මේකේ පරිසරය වෙනස් වෙලා. පරිසරේ නේ. ගෙදර පරිසරය. ඉතින් අපි අන්තිම තුට්ටේ ඉන්නේ. අන්තිම තුට්ටේ මේක ඇහැරලා මරන්න ඕන. දැක්කනෝ මරේ. කාලෙන්න පස්සේ ආයෙන්නවා. කරදර කරන ගෑණි. තව එකක් ඕනේ. අඩෝ මෙතන එක මැරෙලා ඉති. කේක් ගාව. මෙතන මැරෙලා ඉති. ඒ නිසා එතන විතරක් රතු පාට දෙ පිරිලා. ඒකේ මැරුවේ කවුද ඉතින්? අම්මට දොර යන්න. අඩෝ ලොක් කියපන්කෝ. අඩෝ මාළුවෙක් ඇඳේ ඉන්න මාළුවා. ඒත් බෑලු බං. එන්න දීපන් මට. ඒත් බෑලු. අඩෝ. ඇයි ගියේ? අම්මට ඒ දැන් නම් ගන්න ළඟට අයියෝ පාරයි. මොන්නද දුව හොඳයි. එකපාරක් හරි මාව ගත්තා හැබැයි. යා ළඟටත් ආවනේ ඌණ පෙන්නට. අයියෝ මේ කරුමයක් එන්න නැතුව දැන් නම් දොර අරපන් ඈ නැත්තම්. මංගා ඉස්සෙල්ලා බුලට් එකක් තිබුණේ නැහැ. නැත්තම් ඒකට වෙඩි දිනා. අර බකට් එකක් දෙන්නයි මාළුවෙක් එක්ක. මෙතන ඒ වෙලාවේ ඒක හිටියා මට ඔයාලට පෙන්නන්න බැරි. කවුද? මට මේ අම්මයි දුවයි බෝනික්ක ඉන්නවා. කමන්නේ තිබු කොහොමද යන්න දෙන්නේ ආ ළඟට. යමුද අවසන් ගමනේ වෙනවට. අඩෝ දෙකින් විතර.
ළඟට යන්න ගියාමද? හරි ඉතින් අපි කොහොම හරි මේ ගේම් එක දින්න. අය දන්නවනේ. වැඩක් තමයි මම කියන්නේ සුපිරි වැඩක්. අය දන්නවනේ ගේම් එක දිනන එක දිනන අනිවා. මම කලින් දාලා තිබ්බ වීඩියෝස් උත් දැක්කනේ අර අයිස් ගේම් එක වෙන මුකුත් හිතන්න එපා. ඒකක් දින්න එකෙන් මාය වැඩක් තමයි සුප්පා. මම කියන්නේ ආයේ හොර ගේම කෙනෙක්. මමත් හොරෙක් නෙමෙයි හොරෙක් නෙමෙයි. මමත් හොල්මනක්. මොකද මම බය නැහැ. මත් හොල්මනක් නිසා. ඇත්තටම මම හොල්මන නෙමෙයි මම ළමෙක්. ඉතින් බ්‍රෝ මේ ගේම් එකකින් පස්සේ ඔයාලට ඕනි ගේම් එක මට කමෙන්ට් එකක් දාලා තියන්න. මම අනිවාර්යෙන් ඒ ගේම් එක අරගෙන එනවා. කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. මේ බලන ඔක්කොලම මගේ channel එක අනිවාර්යෙන් subscribe කරන්න. like එකක් දාන්න අමතක වෙන්න එපා. ලෝභ වෙන්න එපා ඉතින්. අඩෝ මට මිනිත්තු නෑ දැක්කෙත් නෑ. හරි ඉතින් එහෙනම් මම වෙන දවස් වෙන ගේම් එකක් අරගෙන එන්නම්. ඔමින් අන්තිම එකත් බලලා අපි යමු. අර ළමයා bye see you tata. ඒක කියන්නේ ඒ ළමයා බේර ගන්න බැරි වුණානේ. එයා තමයි මාළුවා. ඒක නිසා තමයි ඔය අපිව මරන්න ඉන්නේ එතන. ඉතින් අපි ගියා.